රාජ්‍යගේ පුතාද නැත්නම් මේ කතා කරන්නේ නාම රාජපක්ෂත් එක්කද? නෑ නෑ. මම කාර්ය මහින්ද රාජපක්ෂත් එක්කද? මම කතා කරන්නේ අරුණ විදානගමගේගේ පුතා. කපිල රාජපක්ෂත් එක්කත් නෙමෙයි. නෑ නෑ. මම ඉඳුවර විදානගමගේ. අරුණ විදානගමගේගේ ලොකු පුතා. පුතා හොඳ සීකල්පනාවෙන් නේද කතා කරන්නේ? සීකල්පනාවෙන් අද කතා කරන්නේ. කාගේවත් රූකඩයක්වත් නෙමෙයි මම. මගේ හිතේ තියෙන අදහස මගේ අතින් වෙච්ච වැරද්ද මම හරි ගස්සන්න තමයි අද ආවේ. ඔයාට මේ සිදුවීම් වලින් පස්සේ කවුරු හරි රාජපක්ෂලගේ කෙනෙක් කතා කරාද? කිසිම කෙනෙක් මට කෝල් එකකින් නෑ. කතා කරේ නෑ. සම්බන්ධ වෙලා නෑ. ෆෝන් එක චෙක් කරොත් ප්‍රශ්නයක් නෑ උන. කිසිම ප්‍රශ්නයක් නෑ මට. කතා කරේ ගන්න කිසිම කෙනෙක් මට බැංකු ගිණුමකට සල්ලි දාලා ඔයාට කවුරු බලපෑම් කළවත් නැහැ. නෑ. කිසිම කෙනෙක් බලපෑමක් කළා නෑ. එතකොට නැන්දලා කියනවා තාත්තාගේ නිතර මෙම වාත් එක පිළිගත්තනේ අතගදා ඉන්නේ කියන්නේ. ඔව්. ඒතර පුතේ මෙහෙම දෙයක් තියෙනවානේ. තරහ වෙන්න එපා. 2012 කියන්නේ ඔයාට අවුරුදු 2යි. අවුරුදු 2ක දරුවෙක් තාත්තව අඳුර ගන්න එකට වඩා ඊට වඩා අවුරුදු ගාණක් පවුල් කාපු අම්මට තාත්තව අඳුර ගන්න පුළුවන් නේ පුතේ. ඒක සාධාරණයි. සාධාරණයි. එතන තමයි මගේ අතින් වෙන්න වැරද්දක් තියෙන්නේ. මිනිස්සු තේරුම් ගත්තේ නැති දෙයක් මම කියන්නේ. මාමේ මට ඒ වෙනකොට අවුරුදු 2යි මාස ගාණයි වෙන්නේ. එතකොට මාමේ ওই සිද්ධියේදී මම අහනවා. සාමාන්‍යයෙන් මේ සිද්ධියක් කරනකොට තමන්ගේ පවුලේ කෙනෙක්ගෙන් අහනවනේ නැන්දේ මගේ තාත්තා මේ වෙනකොට මේ වගේ දෙයක් කරාද? ඒක එතකොට මගේ තාත්තගේ සහෝදරයන් මගේ තාත්තගේ යාළුවෝ මට කිව්වා නැහැ පුතා මේ වෙනකොට මගේ ඔයාගේ තාත්තා මාත් එක්ක මේ බස් රූට් එකේ බස් වැඩ කරා. මේ පාරේ මෙහෙම බස් වැඩ කරා කියලා. ඉතින් මම හිටියේ වෙලේ වියරුවෙක්. මම මොකද්ද කරන්න කියලා මට හිතා ගන්න බැරුව ඒක ඒ නිවුස් එක දැක්කමද? නිවුස් එක දැක්කට පස්සේ ඊට පස්සේ තමයි මම ওই දේ කරේ. එතකොට ඔය 176යි 120යි කියලා මම ඒක තමයි ප්‍රශ්නේ. ඔයාගේ Facebook එකේ කියනවා 170 හරගම්පිටිය තම බස් එකේ වැඩ කළේ. ඔයා කට TV එකේ කියනවා 120 කැස්බෑව හොරන බස් එකේ කොළඹ හොරන බස් එකේ. ඒතර පටලවෙනවනේ පුතේ. මම එතන කියන්නේ මාමේ මම Facebook එකේ දාලා තියෙන 176 කරගම්පිටිය පාරේ තමයි තාත්තා රූට් එකේ තමයි වැඩ කරේ. මම කියන්නේ 120 හොරන කොළඹ පාරේ තමයි තාත්තා වැඩ කරේ කියන්නේ. මම රූට් දෙකක් නේ. ඔව් රූට් දෙකක්. මම උදාහරණයක් වශයෙන් කියනවා මම හොරන කොළඹ 120 පාරේ කියලානේ. දැන් 175 කරගම්පිටිය හොරන කොළඹ තමයි 120 කියන්නේ. හරි. හරිනේ. ඒක තමයි මම එතන අදහස් කරේ. මම දන්න තරමින් මම දන්න දේ එතනදි කිව්වේ. මට තාත්තා කියලා තියෙන දේ මම දන්න තරමින් ඔය 179 120 අපි එල්ලෙන්න ඕනේ නැහැ. ඔයිට වඩා වෙනස් කතාවක් නේ අම්මා කියන්නේ පුතේ. අම්මා කියන්නේ තාත්තා 2009 පස්සේ බස් රස්සාව අයින් කළා. ඔයා ඉපදුනාට පස්සේ අපි වැදමුණ අපේ ගමට ගියා. බස් වෙලෙවෙන්නේ නැහැ. තාත්තා වැඩ කළේ ඒ කාලේ රාජපක්ෂලා කපිල දිසානායක රාජපක්ෂ කපිල දිසානායක නේද? මම අරදුන ඉස්සෙල්ලා. සමා වෙන්න. කපිල දිසානායකයි මහින්ද රාජපක්ෂයි තාත්තට ආරක්ෂක අමාත්‍යාංශයේ ඩ්‍රයිවර් රස්සාවක් කරන් දුන්නා. ඒතර ඔයාගේ 179 20 අපි හැප්පෙන්න ඕනේ නැහැ. අම්මා කියන්නේ එතකොට පුතේ මේවා හිතන්න සාක්ෂි හිතනවනේ. මිනිස්සුන්ට ඕන කෙනෙක් හිතනවා. හිතනවනේ පුතේ. කපිල දිසානායකයි මහින්ද රාජපක්ෂයි තාත්තව ආරක්ෂක අමාත්‍යාංශයේ ඩ්‍රයිවර් කෙනෙක් දැම්මා. ඩ්‍රයිවර් කෙනෙක් විදියට කරා. ඊට පස්සේ අනුර කුමාර දිසානායක ස්ටේජ් එක කියනවා මේ සුදු පාට ඩිපෙන්ඩර් එකක්. මේක හම්බුනේ ෆීලික්ස් පෙරරට රතු කුරුසෙන් සමාජ සේවායකට. මේක දැක්ක ශිරන්ති. මේක ගෙනල්ලා ගෙන්න කියලා පින්තූරයක් පෙන්නනවා. ෆීලික්ස් ඉන්නවා, ශිරන්ති ඉන්නවා, රතු කුරුසෙ ඉන්නවා. මේක ගත්තා. මේක පාවිච්චි කළේ යෝෂිත. හරිද? මරණ වෙලාවේ ජනාධිපති කාර්යාලයේ තෙල් ගහලා තියෙන්නේ.